wild travel. කොහොමද ඔන්න අපි අදත් ආවා අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න. අපි අද යන්න හදන්නේ වෙනස්ම තැනකට. ඔයාලට අපි පෙන්නලා නැති වෙනස්ම තැනක් පෙන්වන්න තමයි යන්න හදන්නේ අද. අපි දැන් මේ යන ගමන් ඉන්නේ පදියතලාව ටවුන් එකේ. ඔන්න ඉතින් අපි පදියතලාවේ ටවුන් එක පහු කරලා අපි මේ හිමින් යන්නේ මහඔය පැත්තට යන්න. මොකද අපි අද බලන්න යන තැන තියෙන්නේ මහඔය. ඒ නිසා පදියතලාවේ ඉඳන් කිලෝමීටර් 27ක් වගේ තියෙනවා මහඔයට. අපි යන්නේ උදේම වුණත් මේ පැත්තට පොඩ්ඩක් රේලිය නම් වැඩි. අපි යද්දී තව දැක්කා අපි පාරායිනේ තල වේලෙන්න දාලා තියෙනවා. ගොඩක් ඉන්නේ මේ කිට්ටුව ගොවිතැන් කරන අය. හේන් ගොවිතැන තමයි කරන්නේ. එයාලා තල කපලා ඉක්මනට වේල ගන්න ඕන නිසා කාපට් එකේම දානවා අයින් එකේ. මොකද පාර රත් වෙන හින්දා ඉක්මනට වේල ගන්න පුළුවන්. ඔන්න ඔයාලට කතාවත් එක්කම කියන්න අමතකුණා අපි අද යන්න හදන්නේ කොහෙටද කියලා. අපි අද යන්න හදන්නේ ලංකාවේ විරලගන්නේ ස්වභාවික සම්පතක් වෙච්ච උණු වතුර වලින් බලන්න. මේක ලංකාවේ තියෙන්නේ ලංකාවේ උණු වතුර වලින් 9ක් තියෙන්නේ. ඉතින් ඒකෙනුත් යන්න හදන්නේ අද ළඟම ලේසියෙන් බලා ගන්න පුළුවන් උණු වතුර වලින් බලන්න. ඊට කලින් අපි බලමු දුට්ටක් ලංකාවේ දෙන අනිත් උණු වතුර වලින් ටික කොහෙද තියෙන්නේ, ඒවගේ නම් මොනවද කියලා. මොකද ඒවා දැනගන්න එක ගොඩක් වටිනවා. ඒ නිසා අපි බලලෙමු ඒවා මොනවද කියලා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙකක් තියෙනවා. එකක් රන්ගිහිරි උණුදිය උල්පත, අනිත් එක කන්‍යා උණුදිය උල්පත. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙනවා නෙළුම්වැව උණුදිය උල්පත. අම්පාර දිස්ත්‍රික්කයේ තමයි වැඩිම උණුදිය උල්පත් ප්‍රමාණයක් තියෙන්නේ. කපුරැල්ල, මහඔය, මාදුරුඔය, වහව, ජයන්ති වැව. ජයන්ති උණුදිය උල්පතට ඉවුලේගම උණුදිය උල්පත කියලා කියනවා. අන්තිම උණුදිය උල්පත තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන මඳුනාගල උණුදිය උල්පත. ඔන්න දැන් ඔයාලා දැනගත්තා ලංකාවේ පිහිටලා තියෙන උණුදිය උල්පත් නමේ මොනවාද, ඒවා තියෙන්නේ කොහෙද කියලා. ඔන්න ඉතින් අපි යන්න හදන්නේ අද අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මහඔය උණුදිය උල්පත බලන්න. ඔන්න එහෙනම් ඉතින් අපි දැන් පදියතලාවේ ඉඳන් මහඔයට යන ගමන් ඉන්නේ. තව එච්චර දුර නෑ අපිට මහඔය ටවුන් එකට. මෙහි පාර දෙපැත්තේ ගොඩක් පළතුරු කඩ තියෙනවා. මහඔයට එන ගමන් ඔයාලට ඒ වගේ පළතුරු ටිකක් එහෙම අරන් යන්න පුළුවන්. මෙහෙට පොඩ්ඩක් අනිත් පැති වලට වැඩිය ප්‍රශ්න නම් පොඩ්ඩක් වැඩි. ඒ වුණාට ඉතින් ගොඩක් ලස්සනයි මේ පැත්තත්. ඔන්න දැන් ඉතින් අපි මහඔයට ඇවිල්ලා ඉන්නේ. අපිට යන්න තියෙන්නේ මහඔය ටවුන් එකෙන් තියෙන අරලගංගල පාරේ තමයි අපි බලන්න යන උණුදිය උල්පත් තියෙන්නේ.
අපි දැන් ඉන්නේ මහාවය ටවුන් එකේ. පොඩ්ඩක් ඉස්සරහින් තමයි මෙන්න මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ අර්ලගංවිල පාරට. මෙතනින් ඉඳන් කිලෝමීටර් 2ක් ගියාම තමයි මහාවය උණුදිය උල්පත් හම්බ වෙන්නේ. බලන්න පේනවා මේ තනිතලා භූමියක් ගොඩක් ලස්සනයි. මෙතනින් දකුණට හැරිලා ගියාම ලස්සන වැවක් තියෙනවා. මේතනට එනින් ගමන් ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට. ගොඩක් ලස්සනයි. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙනවා මහාවය උණුදිය උල්පත් වලට යන තැනට. කොහොමද ඔන්න අපි අද ආවා මහාවයට. මහාවයට ඇවිල්ලා ඉන්නේ ඔයාලට පිටපස්සෙන් පේනවා උණුදිය උල්පත් බලන්න. අද ටිකක් වෙනස්ම තැනකට ආවේ බලන්න. මෙතන ඉඳන් මීටර 400ක් ඉස්සරහට යන්න ඕන මේ උණුදිය උල්පත් බලන්න. දෙව්ව පළාතේ ඉඳන් ඇවිල්ලා දැන් ඇවිල්ලා ඉන්නේ නැගෙනහිර පළාතට. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එන්ට්‍රන්ස් එකට ඉතින් දැන් මෙතනින් තමයි වාහන පාකින් එක ඉතින් දාලා යන්න ඕන. ඉතින් පයින් යන්න ඕන ඉතින් එක. ඔයාලා එන වාහනේ මේ හරිය දාලා තමයි යන්න ඕන. ඉතින් ඇතුළට යන්න ඕන. එතන තමයි වාහන පාක් එක තියෙන්නේ. අපි වාහනේ දාලා ඉස්සරහට යන්න බෑග් එකෙන් තියන්න තැන බලන්න ඕන. කොහෙද මේ තියලා යා තියුනේ belum hal ya aku istirahat. වාහනේ එහෙම දාලා මේ පාරේ ඉස්සරහට යන්න ඕන. උණුදිය උල්පත් තියෙන තැනට යන්න. දෙපැත්තේ කඩවල් එහෙම තියෙනවා. උණුදිය උල්පත් බලන්න ඇවිල්ලා කට්ටියක් යන අය තව ඇති. මෙතනට ආව කට්ටිය අපි උදේ නිසා කට්ටිය අද ගොඩක් අඩුයි. දවල් වෙන්න තමයි කට්ටිය ඉන්නේ මෙතන බලන්න. අපි ගිහිල්ලා බලමු එතන කොහොමද දන්නේ නැහැනේ. අපි එතනට ගිහිල්ලා බලමු. මෙතනින් ඇරිලා ඉස්සරහට යන්න ඕන. අපි පොඩ්ඩක් ඉස්සරහට ගියාම තමයි අපිට මහා උණුදිය උල්පත් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ගහලා තියෙනවා ටිකට් වල ගාන. එතනින් බලලා ඉස්සරහින් ටිකට් එකක් අරගෙන යන් ඇතුළට. තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. ඉස්සරහට අපි ඉස්සරහින් ටිකට් එකක් ගන්න තැනක් තියෙනවා. ඉතින් ටිකට්
ටිකට් එකකුත් අරගෙන අපි ආවා. අර වෙනස් කරලා ටිකට් එක වෙනස් කරලා වෙනස් thank you අත්තියත් ඇවිල්ලා ඉන්නවා. ටිකක් ගොඩක් කට්ටිය නෑ. අපිට තමයි පේන්නේ පිටිපස්සෙන් උණු වතුර වලින් දවල් වෙනකොට යනවා එතෙන්ට ගිහිල්ලා බලමු. ඇක්කේම මෙන් තියලා. ඔන්න ඔයාලට දැන් මේ පේන්නේ අපි බලන්න ආව මහා ඔය උණු දියවුල්පත්. උන් අපි ටිකට් දෙකක් එම අරගෙන මේ ඩීටියන්ට 50යි. ඩීටියන්ට පමණයි නෙමෙයි 50යි. 18+ අපි එන අරවගේ උණුවතුරක් දන්නේ නැහැ ලෙට් ගිහිල්ලා බලමු. ඒක කොහොමද උණු වතුර වලින් ටික අලින්ට වැඩිය දැන්නම් පොඩ්ඩක් අස්සන්ට හදලා තියෙනවා. ඉතලා බහැලා මුලක නම් තියෙන බලවෙන ඉඳේ නම් බලන්න යන කොහොමද කියලා. තෙලියන් නැතර ඉතින් සාමාන්‍ය රස්නේ කියන රස්නේ කරේ දිනන දැන් රස්නේ වැඩිලා වන්දා රස්නේ එකත් ටිකක් නෙමෙයි ටිකක් වැඩියම රස්නේ අනේ තව එකක් තියෙනවා. අරකට ගිහලා බලමු. ඒක රස්නේ නෑ ඒකෙන් නාලා තියෙනවා කට්ටිය රස්නේ නෑ ඒක උඩ අතට ගන්න අඩිය තියෙන දැනෙන්න කොහොම අතුරේ කරන් බලමු කොහොමද කියලා. ඒක සාමාන්‍ය ඌට්ටක් විතර රස්නයක් තියෙන. ඒක නාන්න හොඳ ගාන ඒක නාන්න නම් හොඳයි වගේ. දැනින් ගම් පොඩ්ඩක් නාලා යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු. මෙතන එකක් තියෙනවා. බලන්න ඒක කතරෝගේ රස්නේ තමයි. ඒ කියන්නේ මේ ටික තියෙනවා. මොවදුරු බුල් හින්දා අනිවාර්යෙන් රස්නේ තියෙන්න ඕනේ. එකක් සාමාන්‍ය රස්නේ 40 විතර වගේ මේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40ක් විතර කියලා කියනවා. එතන බිමෙමුත් දෙනවා වතුර පාරක්. මේක ගන්න පුළුවන් අර ඇතුළ. හ්ම්? වතුර ගන්න පුළුවන් තෝරන තියෙන. ප්‍රොසෙස් එක. ගන්න බලන්නේ. ඒ බාල්දියක් තියෙන ඇතුළේ. බලලා ඉවරලා ගමු. මෙතන මේ රස්නේ වැඩි එකක් තියෙනවා. ගහන නැද්ද? තව එකක් තියෙනවා. බලන්න. එකක් සාමාන්‍ය අරමත්තම තමයි. නෑ නාන්න නම් බෑ වතුර ටිකක් දාගන්න නෑ වතුර නාන්න බෑ මේක මං හිතන්නේ ගොඩක් රස්නේ දාන්න යන්න බෑ සාමාන්‍ය එකේ රස්නයක් තියෙනවා ඒක අරට වැඩිය ටික රස්නේ දාන්න යන්න බෑ බලාගෙන දාන්න විමක් තියෙන උණු වතුර ඉව වතුරත් ගොඩක් රස්නේ මේ වගේ කෙනෙක් ගලාගෙන යන වතුර තියෙන ඔක්කොම උණු වතුර අර එකක් තියෙනවා මේක පොඩ්ඩක් අල්ලලා බලමු තියෙනවා මේක මේ සීතල එකක් වෙන්නේ බලහන් ඒකද රස්නේ ඒක නිකම් අවුවට රත් කළා වගේ ඉන්නවා ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මහවය උණු දියුල්පත් බලන්න. මෙතන උණු වතුර වලින් 7ක් තියෙනවා. ඉන් 7න් මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 41ක් වගේ තමයි කියන්නේ. අතීතයේ ඉඳන් එන ගොඩක් මතවාද තියෙනවා. මේ උණු වතුර වලින් නෑම තියෙන දද රෝග, කුෂ්ඨ රෝග හොඳ වෙනවා කියලා. ඒ වගේම ගොඩක් පුරාවෘත්ත තියෙනවා.
ඒ කාලේ හා සම්බන්ධ වෙච්ච කතා ගොඩක් තියෙනවා. ඔයාලා ඒවත් දන්නවත් ඇති. නාන්නේම පුළුවන් අර තියෙන නාන්න තැනක් එහෙම මේ ලිං වලින් මුත් නාන්න පුළුවන්. ගොඩක් රස්නේ අඩු ඒවා තියෙනවා. ඒ වගේ නාන්න පුළුවන්. රස්නේ වැඩි ඒවා ගෙන් නාන්න බෑ. ඉතින් මාර කරන දෙසින් රූම් උඩ තියෙන පාක්කයක් තියෙන පොඩි කට්ටිය සෙල්ලම් කරන්න ඕන. ඇඳුම් මාරු කරගන්න ඕන. දැනක් තියෙනවා ඒකට. ටොයිලට් තියෙනවා. සෙවුලන්නේ. මේ ටොයිලට් පහසුකම් ඒ කියන්නේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න දැනක් තියෙනවා. යා පැත්තෙන් අපේන්නේ ඊට පිටිපස්සෙන් ටොයිලට් තියෙනවා. තව පහසුකම්මක් තියෙනවා මෙහි. පොඩි ගානක් යන රුපියල් 50ක ඒ ටිකට් එකක් අරන් එන්න තියෙන. ඉතින් ඔයාලා වීකෙන්ඩ් එකේ පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා බලලා යන්න හොඳ තැනක්. දුරක් නෑ. ඒක දුර නෑ. මහ ඔය කවට නම් ගොඩක් ළඟයි. පදිතරාව කට්ටියත් තවලන්නේ. ඉතින් හොන්දාල පැත්තෙන් යනවා නම් එහෙම දුරක් නෑ. ඒකමාරක ගමනක් තියෙනවා. අපි ආවෙත් මැදගම ඉඳලා ඒ වැඩි වෙලාවක් ගියේ නෑ. අපිට පැයක් වගේ ගියේ එන්න මේක. ඔය අවට ඉන්න කෙනෙක් උනත් එන්න පුළුවන්. හොඳක් බාලෙන්තන බලලා යන්න. ඒ කියන්නේ හැමතැනම දකින්න හම්බ වෙන්නේ නැති උණු වතුර වලින් ලංකාවටම තියෙන්නේ ඉතින් 9ක් හෝ 10ක් තියෙන්නේ. අපි ඒ ගැන විස්තරයකුත් දාලා තිනවා. මේ අපි ආවට තියෙන එකක් ඇවිල්ලා බලන්න පුළුවන්. මහාවේට ඇවිල්ලා මේ උමුදිය උල්පත් බලලා අපි දැන් යන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් ඇවිල්ලා මෙතන බලලා එන්ජොයි කරලා යන්න කියන තමයි අපිට තියෙන්නේ. මෙතන ගොඩක් දකින්න හම්බ වෙන්නේ නැති ඔයවත් එළිය දකින්න නැති අපි යන දියඇලි තියෙනවා. ඒව බලන්නම් දැන් තියෙනවා. මේ වගේ උමුදිය උල්පත් හැමතැනම දකින්න නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලත් ඇවිල්ලා බලන්න මෙතනට. ඇවිල්ලා බලලා යන්න කොහොමද මේ උමුදිය උල්පත් කියලා. එහෙනම් දැන් අපි යනවා මහවෙන්. ආයෙත් දවසක හම්බෙමු. ඔන්න අපි දැන් මහාවේ උණු වතුර ලිම් බලලා ඇවිල්ලා අපි අර ඉස්සල්ලා කිව්ව දැව ගාවට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට බැලුවම පේනවා මේ ගොඩක් ලස්සනයි. ඉතින් මහාවේ උණු වතුර ලිම් බලන්න එන ඔයාලටත් පුළුවන් මෙතනට ඇවිල්ලා බලලා යන්න. ගොඩක් ලස්සනයි. ඔන්න එන අපි දැන් මහාවේ උමුදිය උල්පත් බලලා අපේ ඊළඟ ගමනාන්තය වෙන්නේ අරන්තලාවේ භික්ෂු ස්මාරකය. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් එතනදී හම්බෙමු.